පිටතින් ඇහිබින්දු වීදුරු ජනේලේ වැතිලා පල්ලෙහාට ලිස්සලා යන හඬ විතරයි මුළු කාමරේටම ඇහුනේ. කාමරේ ඇතුලේ තිබුණේ ලොකු නිහඬතාවයක්. හැබැයි ඒ නිහඬතාවයේ ඇතුලේ ලොකු සහනයක් සහ සැනසීමක් පිරලා තිබුණා. සඳුන් නැටේ කොනක වාඩි වෙලා බිම බලාගෙන හිටියා. එයාගේ හිතේ තිබුණේ විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක්. කසන් ජනේලේ ගාවට වෙලා ඈත පේන අඳුර දිහා බලන් හිටියා. කසන් හැරිලා සඳුන් දිහා බැලුවා. සඳුන්, උඹ මොනවද ඔය තරම් කල්පනා කරන්නේ? කසන් නැව්වේ බොහොම මෘදු හඬකින්. සඳෙන් වලුව උස්සලා කසන් දිහා බැලුවා. මම මේ හිතුවේ අයියේ අපි කොහොමද මේ තරම් දුරක් ආවේ කියලා. අපිට කවුරුත් නැතිව හිටපු කාලේ මතක් වෙනවා. කසන් hina වුණා. ඒ hinaවේ ලොකු වේදනාවකුත් ඒ වගේම ලොකු ජයග්‍රහණයකුත් තිබුණා. ඒ කාලේ ඉවරයි මල්ලි. දැන් අපිට නිම්මි ඉන්නවා. අපේ හැමදේම දැන් එයා. ඒ වෙලාවෙම නිම්මි කාමරේට ආවේ උණු තේ කෝප්ප දෙකක් අරගෙන. එයා ඇඳගෙන හිටපු ලා නිල් පාට ගවුම එයාට ගොඩක් ලස්සනයි. එයාගේ මූණේ තිබුණේ හරිම සාමකාමී පෙනුමක්. මොනවද මේ දෙන්න රහස් කතා කරන්නේ? නිම්මි ඇහුවේ hina වෙලා තේ කෝප්ප දෙක මේසේ උඩින් තියන ගමන්. සඳන් නැගිටලා ගිහින් නිම්මිගේ අතකින් අල්ලගත්තා. අක්කේ, නෑ නිම්මි, මට තාම හිතාගන්න බෑ. ඔයා ඇත්තටම අපේම වුණා කියලා. නිම්මි සතුන්ගේ ඔළුව අත ගෑවා. මම හැමදාම ඔයාලගෙම තමයි සඳන්. මම කොහෙවත් ගියේ නැහැනේ. කසන් ළඟට ඇවිත් නිම්මිගේ අනිත් පැත්තෙන් හිටගත්තා. අපි දන්නවා නිම්මි, ඒ තදින් පස්සේ අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට පවුලක් කියලා දෙයක් තියෙනවා කියලා දැනෙන්නේ අද. නිම්මි ඇඳේ වාඩි වුණා. එයාත් එන්නට එයාගේ දෙපැත්තෙන් වාඩි වෙන්න කියලා සංඥා කළා. මට මතකයි අපි ඉස්සෙල්ලම හම්බ වුණු දවස. ඔයාලා දෙන්න එදා පාරයිනේ තෙමි හිටපු හැටි. එදා මගේ හිතේ ඇති වුණේ ලොකු අනුකම්පාවක්. ඒත් කාලයත් එක්ක ඒ අනුකම්පාව ආදරයකට හැරුණා. මම දන්නවා ඔයාලා දෙන්නටම මේ ලෝකේ කවුරුත් නැහැ කියලා. ඒත් දැන් මම ඉන්නවා. කසන් නිම්මිගේ අත තදින් අල්ලගත්තා. නිම්මි, ඔයා දන්නවද? මිනිස්සු අපේ මේ පැන්තීම දිහා බලන්නේ පුදුමයෙන්. සමහරු අපිට hina වෙයි. සමහරු බනී. ඒත් අපිට ඒ කිසිම දෙයක් වැඩක් නැහැ. ඔයා අපේ ජීවිතයට ආලෝකය ගෙනාවා. සඳන් කතා කරේ හරිම හැඟීම් බරව. ඔව් නිම්මි, මම හැමදාම හිතුවේ මම තනි වෙයි කියලා. අයියා විතරයි මට හිටියේ. ඒත් ඔයා ආවට පස්සේ මට අම්මෙක්ගේ සහෝදරියක්ගේ වගේම දිවිඳකගේ ආදරෙත් ලැබුණා. මම කොහොමද ඒකට ස්තුති කරන්නේ? නිම්මි සඳුන්ගේ ඇස් දිහා බලාගෙන හිටියා. ස්තුති කරන්න දෙයක් නැහැ මල්ලි. ආදරේ කියන්නේ කැපකිරීමක්. මම ඔයාලා දෙන්නම තෝරගත්තේ මගේ මුළු ජීවිතේම ඔයාලා වෙනුවෙන් දෙන්න පුළුවන් නිසායි. මට ඕනේ ඔයාලා දෙන්නම සතුටින් තියන්න. දැන් මැදියම වෙනක ඔවුන් කතා කළා. අතීතයේ තුප්පර මතකයන්, අනාගතයේ බලාපොරොත්තු හැමදේම ඒ කතාවල තිබුණා. කසන් කිව්වා අපි හෙට ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. අපේ මේ පුංචි ගෙදර ආදරෙන් පුරවමු. කවුරු මොනවා කිව්වත් අපි එකට එමු. නිම්මි හිස සැලුවා. අනිවාර්යෙන්ම. මම ඉන්නකල් ඔයාලා දෙන්නට කිසිම දෙයකට බය වෙන්න දෙන්නේ නැහැ. ඔයාලගේ හැම හීනයක්ම හැබෑ කරන්න මම උදව් කරනවා. සඳුන් නිම්මිගේ උරහිසට ඔළුව තියාගත්තා. නිම්මි, ඔයා දන්නවද? අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස. හැමදේම ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ මේ හැම ප්‍රශ්නයක්ම හැම බාධාවක්ම ඉවර වුණාට පස්සේ අපිට ලැබුණු මේ නිදහස හරිම වටිනවා. කසන් අනිත් පැත්තේ නිම්මිම බදාගත්තා. ඒ වෙලාවේ ඒ තුන්දෙනාම හිටියේ ලොකු ආදරණීය පැඳීමකින් වෙලිලා. කාමරේ තිබුණේ ලොකු උණුසුමක්. ටික වෙලාවකින් නිම්මි කතා කළා. එයාගේ හඬේ තිබුණේ ලොකු අදිෂ්ඨානයක්. හැමදේම ඉවර වුණාට පස්සේ අපි දෙන්නම අක්කා මැදි කරගෙන බදාගත්තා. සඳන් සහ කසන් දෙන්නම නිම්මිගේ උණුසුමට තිරුළු වෙලා හිටියා. නිම්මි දෙන්නගේ මොළු වලින් අල්ලලා එයාගේ පපුවට තද කරගත්තා.
ඔයාලා දෙන්නම හැමදාටම මට මෙහෙම ආදරය කරගෙන ඉන්න. නිමි මිමිනවා. එයාගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. මල්ලි, ඔයාට කවුරුත් නැති වුණත් මම ඉන්නවා. ඒක මතක තියාගන්න. නිම්මි සඳුන්ගේ මූණ දිහා බලාගෙන කිව්වා. සඳුන් නිම්මිගේ ඇස් දිහා බැලුවේ පුදුම භක්තියකින්. නිම්මි ආපහු කසන් දිහා බලලා hina වුණා. මම දැන් ඔයාලා දෙන්නගෙම බිරිඳ. අක්කා එහෙම කිව්වේ අපේ මූණවල් දිහා ආදරයෙන් බලන ගමන්. කසන් නිම්මිගේ නාලට හාදුවත් දුන්නා. අපි දන්නවා නිම්මි, ඔයා අපේ ජීවිතේ දේවතාවිය වගේ. අපි ඔයාව ඇස් දෙක වගේ බලාගන්නවා. කවදාවත් ඔයාගේ ඇස්වලට කඳුලක් එන්න දෙන්නේ නැහැ. කසන් නිම්මිගේ අතක්. ඔව්, මම පොරොන්දු වෙනවා. මගේ පණ තියනකල් මම ඔයාලා දෙන්නම ආරක්ෂා කරනවා. එදා රෑ වැස්ස ක්‍රමයෙන් අඩු වුණා. හැබැයි ඒ තුන්දෙනාගේ හිතවල තිබුණු ආදරේ වැස්ස නම් කවදාවත් අඩු වෙන්නේ නැති බව ඒ අයට තේරුණා. ලෝකයේ මොනවා කිව්වත් සම්මතේ මොකක් වුණත් ඔවුන් සොයාගත් ඒ ආදරේ ඇතුලේ තිබුණේ පිරිසිදු සෙනෙහසක් විතරයි. නිම්මිය දෙන්නාම තුල්ලු කරගෙන නින්දට ගියේ ලොකු සැනසීමකින්. ඇයට දැනුණා ඇය දැන් තනි නැති බවත්, ඇයට ආදරය කරන ඇය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දෙන්නේ ඇය ළඟ ඉන්න බවත්. ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. සමාන වෙලාවට අපිට ලැබෙන දේවල් අපි හිතන විදිහටම ලැබෙන්නේ නැහැ. ඒත් ලැබෙන දේ ආදරයෙන් වැළඳගත්තම ඒක ලෝකේ තියෙන ලස්සනම දේ වෙනවා. නිම්මි, කසන් සහ සඳුන් කියන්නේ ඒ වගේ ආදරයක එකතුවක්. ඔවුන්ගේ ලෝකෙ අදින් පටන් ගත්ත විතරයි. ඒ ලෝකෙ ඇතුලේ රණ්ඩු තපල, හිනාව, කඳුල හැමදේම තියෙයි. ඒත් ඒ හැම දෙයකටම වඩා ආදරේ කියන දේ ඉහළින්ම තියෙන බව ඔවුන් දැනගෙන හිටියා. බහුවදා උදේ ඉර පායද්දි කාමරයට වැටුණු හිරු රැස්වලින් නිම්මිගේ මූණ තිරිසුණා. ඇය අවදි වෙලා බලද්දි කසන් සහ සඳුන් දෙන්නම ඇය දෙස බලාගෙන හිටියේ ආදරෙන්. සුබ උදෑසනක් මගේ රත්තරන් දෙන්නට, නිම්මි කිව්වේ හරිම ආදරෙන්. කසන් සහ සඳුන් එකවරම ඇයට උත්තර දුන්නා. සුබ උදෑසනක් අපේ ආදරණීය පිරිඳට. ඒ hina හඬ මුළු ගෙදර පුරාම තෝංකාර දුන්නා. ඔවුන්ගේ අලුත් ජීවිතේ එලෙස ලස්සනට ආරම්භ වුණා.